ඔයාට එහෙම ඕන විදිහට මෙහෙට එන්න බෑ. මට එන්න බැරි. මට එන්න බැරි මොකද? රටේ මිනිස්සුන්ට රජ ආයතන වලට එන්න බැරිද ආනන්ද? ඔය වගේ හරක්ව කවුද ඔතෙන්ට ජොබ් එක දුන්නේ කියන්න ඉස්සෙල්ලා. Ayubowan. Thank you for calling Sri Lanka Tourism Hotline. Continue in English. Press 1. Ayubowan Sri Lanka Tourism. Domestic air transfer කරන්න පුළුවන්ද? අමින්න. Hello. ඔයාගේ නම මොකද්ද? කවුද මේ? ඔයානේ දැන් ඉස්සෙල්ලා ෆෝන් එක කට් කරේ. කොයි වෙලේද? දැන් මම කතා කරාම ID එකයි ඔක්කොම චෙක් කරලා අයියේ නම හෙලෝ ඔව් දැන් ඕගොල්ලොන්ගේ මේ ජොබ් එක ඇවිල්ලා ෆෝන් කවුරු හරි කතා කරලා මොනවා හරි මොකද්ද මේ කතා කරන්නේ කවුද කියන්නේ ඔය ඉස්සෙල්ලා කතා කරන්නේ මට ට්‍රාන්ස්ෆර් කරා දැන් මෙයා මහත්තයා මේ අහන්නේ කවුද ඔයා මොකද්ද එකපාරට මම දන්නේ නැහැ නේ මේ මොකද්ද කියන්නේ දැන් නැති වෙන්න බෑනේ ඔයගොල්ලෝ බබාලා නෙමෙයිනේ ඔතන දැන් ඉන්නව නේද ඔය දැන් ඔය කතා කරපු මිනිස්සුෙක් ඉන්නව නේද රාජ්‍ය ආයතනයේට අපිට මේ රාජකාරී ඉෂ්ට කරන්න දෙන්නේ නැත්නම් අපි පොලිසියට දෙනුම් දෙනවා අනේ මේ පොලිසියෙන් නම් ඔයාලා කියලා කරගන්න ඔයගොල්ලොන්ගේ මේ ඕගොල්ලෝ ඕම නටන්න එපා හරිද අවශ්‍යතාවය මොකද්ද අවශ්‍යතාවය ID නම්බර් එක චෙක් කරලා දැන් තියනවා කියලා කියපු එක කොහොමද එකපාර නැති වුනේ කියලා අහන්නේ ID නම්බර් එක චෙක් කරලා කියන්නේ මොකද්ද ඔයාගේ විස්තර කියන්නකෝ මොකද්ද කියලා විස්තරේ දැන් අර මිස් කිව්වේ නැද්ද නෑ මොකද්ද ඔයාගේ මොකද්ද වෙන්න ඕනේ දේ ටුවරිස්ට් ඩ්‍රයිවර් ලයිසන් එක දැන් අනිත් ඔක්කොම කලෙක්ට් කරගෙන දීද්දි මගේ එක හෝල්ඩ් කරලා තියෙන්නේ මොකද කියලා අහන්නේ ඔයා ඒක මොකද්ද කියලා හොයලා බලන්න ඕනේ මොකක්ද හෝල්ඩ් කරාද නැද්ද ඔව් ඒක තමයි දැන් බලලා කියන්නකෝ ID නම්බර් එක කිව්වම දැන් බලලා නෙමෙයි ඔයාගේ මෙහෙම කියන්නේ ඔයා දැන් මෙහෙමනේ ඔයා ඔය විදිහට කතා කරන්න එපා නෑ මේ විදිහට මිනිස්සුපත් වෙන්න නිකන් නෙමෙයි හරිද ඕගොල්ලෝගේ ඔතන ඉන්න මිනිස්සු වැඩ කරන ක්‍රමය අනුව මේ අහන්නකෝ මිනිස්සුයෙකුට මොකක් හරි එකක් හෝල්ඩ් කරාද ඔයා කියනවනේ හෝල්ඩ් කරා කියලා හෝල්ඩ් මේ අහන්න ඔයා තැනකට කතා කරාම ඔයාගෙන් විස්තරය අහගෙන ඔක්කොම කරලා ෆෝන් එක දඩස් ගාලා තිබ්බහම ඔයා මොකද්ද සලකන විදිය මේ මිනිස්සයාට ආයි හොඳින් කතා කරලා නෑනේ මට මෙහෙමයි ඒක තමයි පාලනය කරන්න මට බෑ නෑ ඔයාගේ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන කට්ටියනේ දැන් ඔය කතා කරලා ෆෝන් එක ඔතෙන්ට ට්‍රාන්ස්ෆර් කරේ කෙනා කවුද ඔයා දන්නේ නැද්ද ඔයා දැන් ට්‍රාන්ස්ෆර් කරපු ගමන් ඔයා මොකද්ද මේක පාටම අර නිකන් හරි මට වත් එක බයිලා වැඩක් නෑ හරි මගේ ID නම්බර් එක චෙක් කරලා කියන්නකෝ ඉතින් ඒක තමයි ඔයාගේ ID නම්බර කියන්නේ ඔයා කවුද ඔයාගේ නමවත් දන්නේ නෑනේ ඉතින් ඒක තමයි ID නම්බර් චෙක් කරගන්න ඔයා නම් බලා ගන්න පුළුවන් නේ මොනවද ඔයා කියන්නේ ඔයා මේ මහත්තයා මේ එකක් මම ඔයාලට කියන්නද ඔයා මට රාජකාරී උගන්නන්න හදන්න එපා ඔයාට මේ වැඩේ මොකක් හරි ඔයාගේ අවශ්‍ය ඩීටේල් එකක් ගන්නවා නම් ඒ විදිහට එන්න මේ ඒ විදිහට තමයි ආවේ දැන් ඉස්සෙල්ලා ඔය ඕගොල්ලෝ ඔතන නිකන් බබ්බු වැඩ කරන්න දාගෙන ඔයා නිකන් ලොකු ටෝක් දෙන්න එපා හදෝ හලෝ ඔයාගේ නම කියන්නකෝ ඉස්සෙල්ලා මට ඔයාගේ නම කියන්නකෝ මම ආයෙත් ඔයාට කියන්නම් කවුද කියලා ඔයාගේ විස්තරය අහගන්න ඔයාගේ නම කියන්නකෝ මේ අහන්න ඔයාගේ නම කියන්න සංයමයෙන් හැදෙන්න ඔයාලට සංයමයෙන් බයිලා ගහන්න කලින් ඔයාගේ නම කියන්නකෝ මට ඔයාගේ නම කියන්න කරුණා කරලා මම මේ කෝල් එක රෙකෝඩ් කරනවා මේ සෝෂල් මීඩියා දානවා හරිද මේ සෝෂල් මීඩියා ගන්නවා කෝල් රෙකෝඩින් එක මේ ටුවරිසම් ඔතොරිටි එකේ වැඩ කරන්නේ මේ වගේ අංගොඩ ඉන්න ඕන මිනිස්සු කියලා මේක ලස්සනට වැටෙනවා හරිද රික්වයර්මන්ට් එක දැන් කිව්වනේ ඔතන ඉස්සෙල්ලා අංගොඩ ඉන්න ඕනේ උන් ඔතන ජොබ් වලට දාගෙන ඕගොල්ලෝ නිකන් මේ මිනිස්සුන්ව නිකන් මේ හරක් ගන්නට දාගෙන ලොකු ටෝකුත් දව දෙනවා හරිද ඔයා මගේ ID නම්බර් එක චෙක් කරලා කියන්න හලෝ කිව්වහම දැන් ඔයාට දැන් එකපාරටම ඇවිල්ලා එකපාරටම නිකන් අර මුස් ගාල් මේ වචන කතා කරන්නේ නෙමෙයි අනේ මේ මට ඔයාගේ නම කියන්නකෝ මම මොකද්ද කොහෙන්ද කින්ද මන්ද ඒක තමයි දැන් කිව්වේ දැන් තම්සර සිංහලෙන් කිව්වනේ මම ID නම්බර් එක මගේ නමෙන් ඇති වැඩි මොකද ඔයාට මොකද මම ඔතෙන්ට එන්නද ඔයා මිනිස්සෙන්ට මිනිස්සෙන්ට තමයි ඔය වගේ තිරසන් ඔය වගේ ගොන් හරක් ඔතෙන්ට කවුද ජොබ් එකට ගත්තේ කියන්නකෝ ඔය වගේ මේ ලංකාවට කැලලක් ඇති කරන්න බලන් ඔයාට මේ ලංකාවටම කැලල් ඇති කරන්නේ සංයමයේ මිනිස්සුන්ගේ සංයමයේ හැදෙන්න නම් හරිද ඕගොල්ලෝ දෙන සර්විස් එක මොකද්ද දැන් ඕගොල්ලෝ අපිට උගන්වන්නේ මොනවද ඕගොල්ලෝ අපිට උගන්වන්නේ මොකද්ද ඕගොල්ලෝ කස්ටමර් සර්විස් දෙන විදිය නේද අපිට උගන්වන්නේ ඕගොල්ලෝ ඉස්සෙල්ලා ඉගෙන ගන්න කස්ටමර් සර්විස් එක කොහොමද දෙන්නේ කියලා හරිද ඔයා නිකන් ලොකු ටෝක් දෙන්න හදන්න එපා මහත්තයෝ හරිද